අපි 2035 ප්‍රශ්න පත්‍රයේ ව්‍යවගත කොටසේ 4 වෙනි ගාන බලමු. එතන 4 වෙනි ගාන අපෙන් අහලා තියෙනවා ඒ අණු අණුක සූත්‍රය C5H10 වූ හයිඩ්‍රෝකාබනයක්. එහෙනම් අනිවාර්යෙන් C5H10 කියන්නේ එක ඇල්කීනයක් විය හැකියි. ඊට පස්සේ කියලා තියෙනවා D අණුක සූත්‍රය C5H10O2 වේ. C5H10O2 කියන්නේ බොහෝ විට එස්ටරයක් හරි කාබොක්සිලික් ඇසිඩයක් හරි වෙන්න පුළුවන්. එය ප්‍රකාශ සමාවිකතාවය දක්වයි. ඊට පස්සේ කියලා තියෙනවා එය ජලීය සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කර CO2 මුක්ත කරයි. ජලීය සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා CO2 මුක්ත කරනවා කියන්නේ අනිවාර්යෙන් ඒක කාබොක්සිලික් ඇසිඩයක් වෙන්න ඕන. එතකොට එය ප්‍රකාශ සමාවිකතාවය දක්වයි. ප්‍රකාශ සමාවිකතාවය කියන්නේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් අසමමිත කාබන් පරමාණුකට සම්බන්ධ වෙලා දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත ලෙස තල දෙවීකරණය ආලෝකය භ්‍රමණය කරන්න පුළුවන් සමාවේගවලට. එතකොට අපි මේ C5H10O2 වලට එන්න පුළුවන් සමාවේග ටික හදමු. එතකොට එන්න පුළුවන් මෙතන CS3 CS2 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 COOH ඊළඟට එන්න පුළුවන් CS3 CH CS3 CS2 COOH CS3 CS2 CH CS3 COOH ඊට පස්සේ එන්න පුළුවන් CS3 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 COOH. එතකොට එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් සම්බන්ධ වෙච්ච අසමමිත කාබන් පරමාණුවක් තියෙන්නේ මෙන්න මේ ව්‍යුහයට. එතකොට මේක ඔප්ටිකල් අයිසෝම එකක් නෙමෙයි. මේක ඔප්ටිකල් අයිසෝම එකක් නෙමෙයි. මේක ඔප්ටිකල් අයිසෝම එකක්. මේක ඔප්ටිකල් අයිසෝම එකක් නෙමෙයි. එහෙනම් D වෙන්න ඕන CS3 CS2 carbon H COOH CS3 හරි. එහෙනම් මේ කාබොක්සිලික් ඇසිඩ් එකට PCl5 දාපුවම අම්ල ක්ලෝරයිඩ් එකක් වෙනවා. Cl. එතකොට මේ අම්ල ක්ලෝරයිඩ් එකට ඇමෝනියා දාපුවම ඒමයිඩ් එකක් හැදෙනවා. හරි ඒමයිඩ් එකක්. කාබොක්සි අපි දන්නවා H+K2Cr4O7 මධ්‍යසාරයකට දාපුවම කාබොක්සිලික් ඇසිඩ් එකක් හදන්න පුළුවන් කියලා. එහෙනම් C වෙන්න ඕන CS3 CS2 CH CS3 CS2OH. හරි. එතකොට අපි දන්නවා ඇල්කිල් හැලයිඩ් එකකට ජලීය කේව්ස් දාපුවම මධ්‍යසාරයක් හදන්න පුළුවන් කියලා. එහෙනම් B වෙන්න ඕන අපි කලින් හොයාගත්ත විදිහට A බෝවිට A ඇල්කීනයක් වෙන්න ඕන. එහෙනම් A වෙන්න ඕන CS3 CS2 CS3 CS2
හරි. ඊට පස්සේ කියලා තියෙනවා මේ Aට H2 ප්ලැටිනම් උත්ප්‍රේරකයේ තියෙද්දි H2 දාලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් හැදලා තියෙන්නේ හයිඩ්‍රජනයක්. ඊට පස්සේ අපිට කියලා තියෙනවා J අණුක සූත්‍රය C5H8යි වෙයි. J අණුක සූත්‍රය C5H8යි කියන්නේ අනිවාර්යෙන් එක ඇල්කයිනයක් වෙන්න පුළුවන්. එතකොට Jට AgNO3 ඇමෝනියම් මාධ්‍ය. ඒ කියන්නේ ඇමෝනියම් මාධ්‍ය සිල්වර් නයිට්‍රේට් දාපුවම අවක්ෂේපයක් වෙනවා කියලා. අපි දන්නවා ඇල්ඩිහයිඩ් එකකට හරි අග්‍රස්ස ඇල්කයිනයකට හරි ඇමෝනියම් මාධ්‍යයේ සිල්වර් නයිට්‍රේට් දාපුවම සුදු පාට අවක්ෂේපයක් දෙනවා කියලා. එහෙනම් මේ අණුව මෙතන J බොහෝ විට J අනිවාර්යෙන් අග්‍රස්ත ඇල්කයිනයක් වෙන්න ඕන. එහෙනම් හරි. ඊට පස්සේ අහලා තියෙනවා මේ HGS මේ හදාගත්ත Jට HgSO4 තංග H2SO4 දාපුවම හැදෙනවා කියලා K සංයෝගය. ඒ වගේම කියලා තියෙනවා මේ K සංයෝගය ආපහු තනි ප්‍රතික්‍රියාවකින් හදන්න පුළුවන් කියලා එක ප්‍රතිකාරකයක් දාපුවම. එතකොට අපි ඉස්සෙල්ලා එහෙනම් මේ බොහෝ විට මේක ඇල්ඩිහයිඩයක් වෙන්න ඕන. එහෙනම් K වෙන්න ඕන. අපි දන්නවා ඇල්ඩිහයිඩ් එකකට සිංක් Hg සාන්ද්‍ර HCl දාපුවම ඇල්කයිනයක් හැදෙනවා කියලා. එහෙනම් ප්‍රතිකාරකය වන්නේ සිංක් Hg සාන්ද්‍ර HCl. ඊළඟට බලමු ප්‍රකාශ සමාපිතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රකාශ සමාවය විකතාවය. ඒ කියන්නේ ඔප්ටිකල් අයිසෝම එක. ඔප්ටිකල් අයිසෝමර්ස් කියන්නේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් අසමමිතික කාබන් පරමාණුකට සම්බන්ධ වෙලා එකිනෙක වෙනස් කාණ්ඩ හතරක් සම්බන්ධ වුණාම ඒක අසමමිතික කාබන් පරමාණුවක් වෙනවානේ. ඒකට අසමමිතික කාබන් පරමාණුව संबंध भी दक्षिणावर्त हो वामावर्त लैस කාබන් පරමාණු හතරක් සම්බන්ධ වෙලා කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා අසමමිතික කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා
ඒක ත්‍රිමාණ ව්‍යුහය විනාශ කරමින් ත්‍රිමාණ ව්‍යුහය විනාශ කරමින් දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත ලෙස තල ද්‍රවීකරණය වී ආලෝකය භ්‍රමණය කළ හැකි සමාවේදික. හරි.